අද අපි ගලවලා තියෙනවා මෙන්න මේ මොකද Mazda 3 එකක්. මේක මේ ෆෑන් එක කේස් එකක් තමයි ෆෑන් එක දැන් අපි ගලවලා තියෙන්නේ. මේකේ අවුල තුනේ මේ හිටි ගමන් හීට් එක නගිනවා සමහරවිට ෆෑන් එක වැඩ කරනවා. ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වැඩි වෙනවා. ඒ වගේ පන්න තියෙන මේක එන්නේ මේ වේරියබල් ස්පීඩ් ෆෑන් එකක් තියෙන්නේ. ෆෑන් එක මම ගලවලා බැලුවා. මේ තියෙන ෆෑන් එක මෝටරේ එළවිවම් බලන්න ගොඩක් මේකේ ආපුම් ෆෑන් එකේ මොකක්වත්ම කරලා නැහැ මේකේ මේ ඔක්කොම ඩස්ට් එක බෑස් වල කුඩු එහෙම ගිහිල්ලා හිර වෙලා තියෙන්නේ. හිර වෙලා බෑස් ටිකත් හිර වෙලා තමයි වැඩේ වෙලා තියෙන්නේ. මේ ග්‍රීස් එක මොකුත් නැහැ මේ සාමාන්‍ය ඉතින් කාලෙකට සර්විස් කරලා දැම්මොත් මේක විකුණන්න නැත්නම් අලුත් ෆෑන් එකක් දාන්න ඕනේ. අලුතෙන් ෆෑන් එක දානකොත් එහෙම ලොකු ගාණක් වෙනවා මේක. මේ තියෙන මේක කන්ට්‍රෝලර් එක. දැන් බලන්නේ අපි මේක රිපෙයාර් කරලා දාන්න හදන්නේ. බලමු රිපෙයාර් කරලා දාලා කොහොමද තත්ත්වය කියලා. හරි ඔක්කොම කලින් අපි මේක සුද්ධ කරගෙන ඉන්න හොරන් අල්ලන්න ඔයාලට පේනවද බලන්න මේක තියෙන දස්තර ගස් ගුරුත් රිදිහම සායන තියෙන මේ විදිහට හොරන් පාරක් අල්ලලා ඒක මම මේක අම්පිරක එදිර ගන්න එදිර ගන්න බෑකට මේ ස්විච් එකේ බස්සලා තියෙන එකට අපි කෑම ගහගෙන මේ බලගොතරේ වයිට් එක නිසා මම දානවා එකක් වෙන්නේ නැහැ සෙට් එකේ තියෙන මේ හින්ති මෙන්න බස්සෙට දාන්න ඔයාලා හදන්න ඒක බස්සෙට මම අරගෙන ආවා සෙට් එකක් ගාලා පොඩ්ඩක් හදලම දාන්න ඊළඟ දෙන්න සුද්ධ කරගෙන ඊට පස්සේ සෙට් එක ගාලා කොහොමද හදාගන්නේ කියලා බලමු. හරි මම මේක සුද්ධ කරන්න නම් ඉවරයි දැන් බලන්න ලස්සනට තියෙනවා හොඳට සුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක තමයි බ්‍රෂ් එක. දැන් මේකේ බ්‍රෂ් එකේ තුන් පැත්තක් හොඳට තියෙන. එක පැත්තට පොඩ්ඩක් කපලා අඩු කර ගන්න ඕන. මම ඒක යට පැත්තෙන් කපලා අඩු කර ගන්න මේ විදිහට. ඒ අපලෝඩක ගානට හරියට කෙලින්ම හරියටම දශමයට කපා ගන්න ඕනේ. වැඩි කලබල වෙන්නේ නැතුව. මොකද මේ නැත්තම් කොට වැඩිපුර කැපුණොත් එහෙම ඕක වැඩි අවුල් වෙනවා. ඒ නිසා ගානට කපලා ඉවරලා තමයි මේ පොඩ්ඩක් වැලි කොලේ අල්ලලා ගාලා හදා ගන්න ඕනේ. ඔන්න ඔය වගේ වැලි කොලේ අල්ලලා ඊට පස්සේ පොඩ්ඩක් දාලා බලලා මේ දෙතුන් පාරක් පොඩ්ඩක් දාලා බලලා ගානටම හදා ගන්නවා. හදාගත්තට පස්සේ තමයි හරියන්නේ. මම මේ විදිහට තමයි හදලා දාන්නේ. දැන් මෙන්න මේ විදිහට පරණ බ්‍රෂ් ටික කපලා අයින් කරලා දාලා අපි හදාගත්ත බ්‍රෂ් හතර ලස්සනට පාස ගන්න ඕන. අර ඔගේ තිබ්බ තැන් වලට හරියට බලලි වෙලා හොඳට පාස ගන්න හොඳට රත් වෙන බවුත් එහි.
හරි ඔන්න මම බ්‍රෂ් ටික ඔක්කොම පාසල ඉවරයි. දැන් ඔන්න මෝටරේ ෆික්ස් කරගන්න ගන්නේ. මේක ඇතුල් පැත්තට තමයි එන්න ඕන අනිත් අතට. මොන මේ විදියට දාලා මෝටරේ ෆික්ස් කරගන්න දාන්නේ. මේක ස්ක්‍රීන් ටික හරියට දාලා අපි හයි කරගන්නවා දැන්. මේකේ මේ ස්ක්‍රීන් එකත් වලට දැක්කහම බලා ගන්න පුළුවන් මේකේ එන්නේ අර ලීෆ් ස්ක්‍රීන් එකක්. මේ කියන්නේ දුනු කියන්නේ මේ අරුලෝසු වලට එනවා වගේ රවුම් ස්ක්‍රීන් එකක් එන්නේ දුන්නක් වගේ දෙපැත්තෙන් එන එකක්. මේ සාමාන්‍ය ස්ක්‍රීන් එකක් නෙමෙයි තියෙන්නේ. හැබැයි හොඳයි මේක තියෙන ක්‍රමය හොඳයි. අතනම රෑන හොඳට බ්‍රෂ් එක අල්ලනවා මේ කම්බිනේටර් එකට. මේ විදිහට ෆෑන් එක දාලා බ්‍රෂ් ටික දාලා ගන්නට හයි කරගන්න ඕන. ග්‍රීස් පොඩ්ඩකුත් දාලා තමයි හයි කරගන්න ඕන මේ බුෂ් එකට. රේසරේ පැත්ත නම් අවශ්‍ය නැහැ. රේසර් එකේ සීල් රේසර් එකක් තියෙන නිසා ඒක ඉස්සර ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ඔන්න අපි ගඩම්ම දුරට වැඩේ ඉවර කරලා තියෙන්නේ. තව දැන් ෆෑන් එක මෝටරේ හයි කරලා ඉවරයි. දැන් අපි ඔක ෆෑන් එක හයි කරගන්න මේකට. ඒකගෙන අපිට තියෙන්නේ දාලා හයි කරලා බලන්න තමයි කොහොමද වැඩේ කියන්නේ. ඔන්න හරි මම මේ ෆෑන් එක හයි කරන කලින් මම මේක මෙහෙම දාලා වයර් එක ගහලා අපි ස්ටාර්ට් කරලා AC on කරලා බලමු කොහොමද බලනවා වැඩ කරනවද කියලා. ඔව් ෆෑන් එක වැඩ කරනවා මේ වගේ normal ස්පීඩ් එක තමයි AC on කරාම දුවන්නේ සාමාන්‍ය. ඒක වාහනේ දුවලා වාහනේ තියෙන හීට් එක කරනම තමයි ස්පීඩ් එක අඩු වැඩි වෙන්නේ කන්ට්‍රෝලර් එකේ. දැන් ඔන්න ඔය ගාන දුවනවා කියන්නේ බොහොම හොඳයි ෆෑන් එක වැඩ කරනවා. දැන් අපිට මේක වාහනට හයි කරන්න තියෙන්නේ. හරි ඔන්න ෆෑන් එක දුවනවා ගානට. මට පේනවාද ෆෑන් එක ලස්සනට දුවනවා. ඔන්න AC දාලා තියෙන්නේ.
ඉතින් නොදැම් වෙලාවට සාමාන්‍යයෙන් මේ උඩට ආවම ඔන්න ඔෆ් වෙනවා. එන්න මේ වගේ ඉතින් මේකට මහා විශාල මුදලක් ගෙදර ගන්නතෝ මේ වගේ අඩු මුදලෙන් හදා ගන්න පුළුවන් හොඳටම හොඳම තත්ත්වයෙන්. ඉතින් ඒක තමයි ඉතින් තීරණය කරන්න ඕනේ. හරි අපි එහෙනම් මේ වගේම හොඳ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මගේ ඉස්තිමෝ වර්ක්ෂොප් channel එක ඔයාලා subscribe කරන්න මේ වගේ හොඳ වීඩියෝ බලන්න එනවා. බොහොම ස්තුතියි.